ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම මේ අද උදේම ගස්ලබ් බීම් එකක් හදාගන්න හදන්නේ. මේ දවස්වල අපිට ගොඩාක් රස්නෙයි. ඉතින් මං හැමදාම උදේට පළතුරු වලින් මොනවා හරි බීම් එකක් හදලා තියා තියෙනවා. පුතා ඉස්කෝලේ එහෙම ඇරලා ආවට පස්සේ යාට බොන්න. ඉතින් මේ අදත් ගස්ලබු ගෙඩියක් ඉදිලා තිබුණා ගහේ. ඒක කඩලා අරගෙන තමයි මේ බීම් එකක් හදන්න හදන්නේ. ඉතින් අපිට නම් මේ දවස්වල වහින්නෙම නෑ ගොඩාක් රස්නෙයි. ඉතින් වැස්ස ඉක්මනින් වහී කියලා හිතනවා මේ හවස් වෙනකොට නම් ගොරවලා අහස ගොරවලා එහෙම වහින්න වගේ තිබ්බට මේ දවස්වල වැස්සෙම නෑ. ඉතින් මම ගස්ලබ් බීම් එකට සීනි චුට්ටක් එහෙම දාලා සීනි දෙහි මේ එහෙම දාලා මේ ලුණු පොඩ්ඩකුත් දාලා තමයි ඔය බීම් එක හදාගන්නේ. ඉතින් ඔය විදිහට මම බීම් එක හදාගන්න හදන්නේ. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලත් හොඳින් ඉන්නවද? මේ දවස්වල ඉතින් අපිට නම් ගොඩාක් වැඩ. මොකද අපේ මඤ්ඤොක්කා කොටුවට පැලවලට පස් දානවා. ඉතින් ඒ වගේ ගොවිතැන් වැඩවල තමයි ඉතින් මේ දවස්වල හුඟක් මේ වැඩ කරන්නේ අපි. කුඹුරෙත් මේ වැඩ කරනවා. ඉතින් මේ රස්නේ කියලා ඉතින් මේ එහෙම අතහරින්නත් බෑනේ. උදේම මේ උදේ 6:00 විතර වැඩ පටන් අරගෙන 11 විතර වෙනකොට වැඩ නවත්තනවා. එහෙම මේ තමයි වැඩ කරන්නේ රස්නේ වැඩි හින්දා. ඉතින් ඔයාලා දන්නවනේ මං ඔය ෆෝන් එක ඔය බිත්තියට මේ හේතු කරලා තියලා තමයි ඔය වීඩියෝ එක හදන්නේ. චූටි අඩුපාඩු ඇති. ඒවා ගැන එච්චර හිතන්න එපා හොඳද? මේ ඔන්න මං සීනි ටිකක් දාගත්තා. මේ සීනි ටිකක් දාලා ඔන්න ලුණු පොඩ්ඩකුත් දැම්මා. ඒ දාලා මේ දෙහිත් දානවා. දෙහි ගෙඩිය මිරිකද්දි මගේ හැටත් විසි වුණා මේ අර පැංගිරි. ඉතින් ඒ ඊට පස්සේ මම බීම එක හදාගත්තා. කඩේ බීම ගෙනලා බොනවට වැඩිය ඉතින් අපි මේ ගෙදරින් බීම එකක් හදාගත්තා නම් ඇත්තටම ගුණදායකයි ගොඩක්. පොඩි බබාලා එහෙම ඉන්න ගෙවල් වල පුළුවන් තරම් මේ දවස්වල මේ පළතුරු වලින්ම මේ ජූස් වර්ග එහෙම හදලා දෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උදේවරුව මං ගෙව්වේ. ඔය බීම එකෙන් මං වැඩ කරන්න ආපු අයටත් මේ හදලා දුන්නා. මේ දවස්වල මේ ගොඩක් ඉතින් රස්නේ හින්දා පුළුවන් තරම් ඉතින් අවුවට යන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. වැඩ ටිකත් ඉතින් කොහොම හරි කරගන්න ඕනේ. ඒ වෙලාවට පාන්දරම වගේ වැඩ පටන් අරගෙන අවුව සැර වෙනකොට ඒ වැඩ වලින් අයින් වුණා නම් අපිට ලේසියි. මගේ මේ වීඩියෝ බලනවා පුතාලා කීප දෙනෙක්ම අපේ ගමේ මේ අපේ නෑදෑ වෙන. ඉතින් මං එයාලා එනකොටත් එයාලටත් මේ හදලා තියෙන බීම් වලින් එහෙම දෙනවා. ඉතින් එයාලා තමයි ඉස්සල්ලාම මේ වගේ රස බලන්නේ සමහර වෙලාවට අපේ පුතා ගෙදර එන්නත් කලින්. ඉතින් එයාලත් දන්නවා මම මොනවා හරි රස දෙයක් හැදුවොත් එයාලටත් දෙනවා කියලා. ඉතින් ඒ විදිහට මේ ගෙදරත් ඉතින් දැන් කවුරුවත් නැහෙනි ගොඩාක් පාළු හින්දා වටේ පිටේ ඉන්න පුංචි ළමයි ටික හරි එක් කරගෙන මේ විදිහට මේ මොනවා හරි හදලා එහෙම එයාලටත් හදන දෙයක් එහෙම දීලා එයාලත් එක්ක සතුටින් ඉන්න තමයි මං නම් හරිම කැමති. මේ ඔයාලා හිතනවා ඇතිනේ ඇයි මම මේ හැම නිතරම ගෙදර පාළුයි කියලා කියන්නේ කියලා. ඉතින් අපේ ළමයි තුන්දෙනාම දැන් ලොකුයි. මේ චූටි පුතාට අවුරුදු 17ක් වෙනවා. ඉතින් එයත් මේ A level කරනවා. ඉතින් ඒ හින්දා මේ එයත් ගෙදර ඉන්නවා ගොඩාක් අඩුයි. ලොකු දෙන්නත් ගෙදර නෑනේ දුවයි පුතයි. ඉතින් ඒ වෙලාවට මහත්තයයි මායි විතරයි ගෙදර ඉන්නේ. ඉතින් ඒ වෙලාවට අර යාලා පුංචි කාලේ කරපු කියපු හැමදේම නිතරම මතක් වෙනවා රණ්ඩු කරපු විදිහ එහෙම. ඉතින් දැන් නම් හිතනවා යාලා ලොකු වුණාට වැඩිය පොඩි කාලේ විදිහටම හිටියානම් ඇත්තටම හොඳයි කියලා. දරුවෝ ලොකු වෙනකොට දෙමව්පියෝ තනි වෙනවා කියන කතාව නම් ඇත්ත කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. ඔන්න ඉතින් ඔය හදපු බීම් එකෙත් රස බැලුවේ ඉස්සෙල්ලම අපේ මේ ගෙවල් ළඟ පුතෙක්. එයාට තමයි මං ඉස්සෙල්ලම දුන්නේ. ඔන්න මං අද දවල්ට හදාගන්න හිතුවා පොලොස් ගෙඩියක් කඩලා මේ පොලොස් මාළුවක්. ඒක මං කළු කරලා හැම යුවේ නෑ. මොකද මේ දවස්වල මේ තෙල් එහෙම වැඩිය කන්න හිතෙන්නෙත් නෑ. මේ කෑම නිකන් අප්පිරියයි වගේ. රස්නෙත් වැඩි හින්දා මං ඒකට මේ
නිකන් අර සුදුවට වගේ තමයි හදාගත්තේ. මේ ඒ වගේ හැදුවාමත් මේ පොලොස් ගොඩක් රසයි. හොඳට කිරි ටිකක් එහෙම දාලා මම දැම්මේ බිලින් ඇඹුල් වෙනුවට තක්කාලි මේ ගොරක එහෙම ඒවා මුකුත් දැම්මේ නෑ. මේකට සියඹලත් හොඳයි. ඉතින් සියඹලා තිබුණේ නැති හින්දා මම ගොරක මේ බිලින් තමයි දාගත්තේ. බිලින් වලට මේ පොලොස් ගොඩක් මෙලෙක්කනවා. ඒ කියන්නේ මේ ගොඩක් හොඳට තැම්බෙනවා. ඉතින් ඒ හින්දා මම පොලොස් එකට මේ සැරේ දාගත්තේ බිලින්. මොකද මේක උදේනේ හදන්නේ. එතකොට අපි මේක රෑ වෙනකොට කාලා ඉවර කරනවා. කල් තියාගන්නේ නැති හින්දා. කල් තියාගන්න හදනවා නම් අනිවාර්යෙන්ම ඉතින් මේ ගොරක පෙති ටිකක් හරි දාන්න ඕනේ. එහෙම දැම්මාම පොලොස් දවස් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. කිසිම දෙයක් වෙන්නේ නැහැ ෆ්‍රිජ් එකකවත් දාන්න නැතුව. ඉතින් මම ඒකට මේ මිරිස් බැද්දේ නැහැ. මේ 3-5ම මුකුත් මේ බැදලා දැම්මේ නැහැ. ඔක්කොම මේ සාමාන්‍ය විදිහට තමයි හදාගත්තේ. ඉතින් ඔන්න මං උයලා ඉවරයි. මේ ඉතින් පුතත් ඇවිල්ලා ඉන්න හින්දා එයාට කෑම එකක් බෙදලා දෙන්න තමයි මේ හදන්නේ. එයාත් කෑම මේ කන්නම් බලාගෙන වගේ තමයි දුවගෙන එන්නේ පන්ති ඇරියට පස්සේ එහෙම ගොඩාක් බඩගින්නේ. ඒ වෙලාවට ඉතින් කන්න එහෙම මේ උයලා තියන්න ඕනේ. නැත්තම් ඉතින් එයාට මේ බඩගිනි හැදෙනවනේ උදේ ගෙනියන කෑම එක. යාලා උදේම ඉස්කෝලේදීන් කනවා. ඊට පස්සේ දවසම සමහර වෙලාවට සෝටිස් එකක් කරේ මෙහෙමත් කනවා. ඉතින් මං එයාට කියලා තියෙන්නේ කඩේ කෑම කන්නම එපා කියලා. උනාට යාළුවොත් එක්ක එකතු වුණාට පස්සේ ඉතින් අනිවාර්යෙන් එයාලා පරාටා හරි සෝටිස් හරි කාලා තමයි ගෙදර එන්නේ. ඉතින් මං අර මේ පරිප්පු මේ කිරි දාලා මේ කිරට හැදුවා. පොලොස් එකත් අද කළු කරේ නැති හින්දා ඔන්න කිරි දාලා වගේ එහෙම තමයි තියෙන්නේ. ඒ වුණාට මේ විදිහට ගොඩාක් රසයි. හොඳට කිරි රස එහෙම දැනෙනවා පොලොස් වල. ඊට පස්සේ චිකන් ටිකක් තමයි හදාගත්තේ. මේ චුට්ටයි තිබුණේ ගෙදර. ඒ ටික මං ඉතින් අපි 3 දෙනාට හොඳටම ඇතිනේ. ඒ හින්දා ඒ ටිකත් හදාගත්තා. ඉතින් පුතා ඔය හිටියා නම් ගෙදර එයා ඕකෙන් හදන්නේ ඩෙවල් එකක්. ඉතින් එයාට මේ උයලා හැම කනවට වැඩිය එයා හැම නිතරම කැමති බැදලා ඩෙවල් දාලා එහෙම කන්න. ඉතින් මේ වෙලාවේ මං ඒ විදිහට හදාගත්තේ. ඉතින් දෙහි ටිකක් තිබුණා ඉදිලා. මං හිතුවා ඒ දෙහි ටික මේ ගෙදරට දැන් ප්‍රයෝජනෙට ඇති තරම් තියාගෙන ඊටු ටික ලුණු දෙහි දානවා කියලා. මේ ඒකට තමයි මං ඔය ලෑස්ති උනේ. ඔය තියෙන්නේ දෙහි ගෙඩිය මේ 4ට පළලා ඒක වෙන් වෙන්න පළන්නේ ඔය විදිහට 4ට පළලා ලුණු කුඩු මැදට දානවා. ඊට පස්සේ මේ දවස් කීපයක් හොඳට අවුවේ වේලා ගන්නවා. ඔය විදිහට වේලා ගත්තට පස්සේ මේ මම ඔයාලට ඕවෙන් ලුණු දෙහි හදන හැටි පෙන්නන්නම් ඉතින් මේ ඔය ලුණු හොඳට දෙහි ගෙඩියට උරා ගන්න අපි මේ තියන්න ඕන හොඳට අවුවේ වේලෙන්න. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එකෙන් මම සමුගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න කියලාත් මම කියනවා. ඔයාලට තෙරුවන් සරණයි.